Enjoy every moment of life, the laughter, the tears and the light. Hi, good morning. Welcome to Florencia Living. එන්නකෝ අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. අද නම් උදේම හොඳට ඉර පායලා තියෙනවා. වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. එන්නකෝ යන්න මාත් එක්ක. අද මුලින්ම කරේ කුරුල්ලොන්ට කෑම දාපු එක. ඊයේ අපි බත් දිව්වේ නෑනේ. ඒක නිසා මේ අද බත් නෑ මෙයාලට. ගෙදර කෙසෙල් වගේක් තිබුණා. ඉතින් මම ඒ කෙසෙල් ටික දැම්ම මෙයාලට කන්න. අද මට වැඩ කීපයක් තියෙන නිසා මේ මෝර්නින් ටී එක පීලා ඊට පස්සේ හිමීට ගාඩන් ටුවර් එක දාන්න ටයිම් එකක් නෑ. ඒක නිසා මම මෝර්නින් ටී එක තරගෙන මිදුලට බැස්ස පොඩි රාවුමක් දාන්න. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නැතුරුන් අද පොඩි වෙනසකටත් එක්ක අපි කිරිබත් කන්න හිතුවා උදේට. ඒකට හොඳට මේ උඹල කඩ දාලා ලුණු තෙල් දැම්මා ටිකක් සැරට. මම අද යවන්න ඕනේ රයිඩින් ටාස්ක් එකක් තියෙනවා. මම ඒක කම්ප්ලීට් කරලා ඉවරයි. ඒත් ඒක ඇතුළේ මම ප්‍රූෆ් රීඩින් කරන්න ඕනේ. මේක 10,000 words ටාස්ක් එකක්. අර අපි කියන්නේ මාගල වගේ දිගයි මේක. ඒ මන්දිවට මම උදේට කිරිබත්නේ කෑවෙත්. මට ඉතින් දැන් හිතාගන්න පුළුවන් වෙලා තියෙන දේ. අය ගානක් අරගෙන මං අර වැඩේ කොහොමරි කම්ප්ලීට් කරා. මං චුට්ටක් එළියට ආවා. මගේ ඔළුවත් එක්ක රිදෙනවා ලැප් එක දිහා බලාගෙන ඉඳලා. එළිය හොඳට ඉර පායලා තියෙන නඩ වටේටම ලොකුවට කළු කරගෙන යනවා. ඩෝන් ගාලා වහින්න දැන් යන්නේ. පේනවනේ මං කිව්වේ මේ මහා අයිය වහිනවා. මේ වෙලාවට කැළපෙන්නේ රස හොට් චොක්ලට් එකකුයි චීස් කේක් කෑල්ලකුයි. දැන් ඉතින් ඒ වුණාට ඒව කන්න බොන්න විදියක් නැහනේ. ඒක නිසා අපි ආපහු වැඩ ටික කරා. දැන් මට තියෙන මගේ ස්මෝල් බිස්නස් එකේ මේ පේජස් වල ෂෙයා කරන පෝස්ට් නුයි වීඩියෝස් නුයි හදන්න. හැබැයි මම ඒක නම් හරි ආසාවෙන් කරන්නේ. ඒකින්ද ඒකට ටයිම් එක යනවා මට තේරෙන්නේ නැහැ ඇත්තටම. හරි ඒ වැඩ ටිකත් ඉවරයි. දැන් අපි ලන්ච් එක හදමු. අද ලොකු දෙයක් නැහැ. සෝයා මීට් හැදුවා. ඊළඟට කරවල තෙල් දානවා. ඊට පස්සේ පරිප්පු එකක් හදනවා. පොල් සම්බෝල බිත්තර තම්බල පපඩම් බැදලා. හැබැයි මගේ වීඩියෝ එකට මගේ පොල් සම්බෝලේ තම්බපු බිත්තර ටිකයි පපඩම් ටිකයි අහුවෙලා නැහැ. මේ දවස් ටිකේම අපේ ඩිසර්ට් එක වෙන්නේ ගෙදර ගහේ තියෙන රම්ටන් තමයි. තොඩන්නම් කඩෙන් ගත්තේ. ඊළඟට අද මට තියෙනවා ඕඩර් එකක් යවන්න. ඉන්නකො මාත් එක්කම ඕඩර් එක පැක් කරමු. යවන්න කලින් හොඳට සාරි එක අයන් කරනවා. ඊට පස්සේ පිළිවෙලට නවලා ස්පාසිලොන්ගේ බොඩි ස්ප්‍රේ එකකින් චුට්ටක් ගහලා තමයි ඕඩර් එක පැක් කරන්නේ. මම ඇත්තටම මේ ස්මෝල් බිස්නස් එක හරිම ආසාවෙන් කරන්නේ. මට ඕනේ මේ ලංකාවේ නිකන් නම ගියපු එහෙම ලොකු මේ බිස්නස් වුමන් කෙනෙක් වෙන්න මට ඕන එක කළා බලන්න. ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න කොහොමද ඒක සක්සස් වෙනවද, ෆේල් වෙනවද, ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් මොනවද. මේ වීඩියෝ එක බලන ඔයත් මොකක් හරි ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න හිත ඉන්න කෙනෙක් නම් කැපිටල් එක කොහොමද තියෙනවා නම් තවත් හිත ඉන්න එපා. කල් දාන්න නැතුව අද මේක පටන් ගන්න. මොකද ඕනම දෙයක ෆස්ට් ස්ටෙප් එක තියෙන එක තමයි අමාරුම දේ. ඊට පස්සේ ඔයාම ඒකට හැඩ ගැහෙනවා. ඒක ටිකට කන්ටිනියු කරගෙන යන්න. ඔයා හරියන්න හරි ඒක වැරදෙන්න හරි ඒක පටන් ගන්න. මොකද ඔයාට කාලයක් ගියාම ඒතොර රිග්‍රෙට් වෙන්න දෙයක් නෑ. අයියෝ මට මේ කාලේ මේක කරන්න තිබුණා. අපරාධ මම නොකරේ එහෙම කියලා. ඒතකොට ඔයා try out
කළා තියෙනවා. ඒක ඔයාට වැරදුනත් ඒක ඉෂුව එකක් නෑ. ඒක නිසා අද මේක ෆස්ට් ස්ටෙප් එක තියන්න. ඔයාට කවුරුවත් බ්ලේම් කරන්නේ නෑ ඒක වැරදුනා කියලා. එහෙම තමයි මිනිස්සුන්ට තියෙන හැම අඩියම හරියන්නේ නැහැනේ. දැන් මට නම් අපේ ගෙදර හස්බන්ඩ් හරිම සපෝටිව්. එයා ඉන්නවා ඒක it's okay. ඔයාට ඔක හරි ගියත් වැරදුනත් ඒක කිසිම ඉෂුව එකක් නෑ. බට ඔයාලා කරලා බලන්න. ඒක අර හොඳ සපෝටිව් හෑන්ඩ් එකක් තියෙනවා මට. ඒකින්ද මම හරිම කන්ෆිඩන්ට් මේක කරගන්න. හදිසියෙන් හරි ඔයා ෆේල් වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට අනිත් අයට කියන්න බුණා මම ෆේල් වුණා. මෙන්න මේ දේ නිසා තමයි මම මේකෙන් ෆේල් වුණේ. හැබැයි ඔයා මෙන්න මේ විදිහට කරලා බලන්න. එතකොට ඔයාට සක්සස් වෙන්න පුළුවන් වෙයි. අන්න ඒ වගේ මිනිස්සෙක් වෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක හරිම worth it. මොකද මම නම් ආස නෑ අපි මොකක් හරි දෙයක් අලුතෙන් පටන් ගන්න යනකොට ඒකේ නෙගටිව් සයිඩ් එකම විතරක් අපිට පෙන්නලා දෙන්න හදන අයට මම එහෙම කට්ටියට කියන්න යන්නෙත් නැහැ අලුතෙන් පටන් ගන්න දේවල් ගැන. ගොඩාක් දුරට එහෙම කට්ටියව හරිම අඩුවෙන් තමයි ආශ්‍රය කරන්නේ. නිතරම try කරන්න ඔයාගේ වටේට හොඳ පොසිටිව් වයිබ් එකක් තියෙන මිනිස්සු ටිකක් තියාගන්න. එතකොට තමයි ඔයත් නොදැනුවත්වම ඔයා සක්සස් පාත්වේ එකක යන්නේ. කතාවෙන් කතාව දැන් හොඳටම හවස් වෙලා. දැන් හවස 5ත් පහ වෙලා. අපි අද පොඩ්ඩක් එළියට ගිහින් එන්න හිතුවා. ජූස් එකක් වගේ බීලා එන්න. මං එතෙන්ට කියන්නේ ජූස් ගෙදර කියලා. මොකද යාර ගෙදර ඉස්සරහම පොඩි හට් එකක් වගේ ගහලා ජූස් කඩයක් කරන්න. මේ පේනවනේ එතන තියෙන උගුරැස්ස ගහ. අනේ මට ඒ වෙලාවෙ හිතුණා අනියෝ මගේ උගුරැස්ස කොච්චර චූට්ටන්ද කියලා. මෙහෙම එළියට ගිහිල්ලා එනකොට ඇස් දෙකට හරිම සනීපයි. හොඳට කොළ පාට එහෙම පේනවනේ. මට ඇත්තටම දැන් එළියට ගිහින් එනකොට පාට පේනවා වැඩිද මන්ද මට කොළ පාටෙත් එක එක වේරියන්ට් පේනවා. අනේ මන්ද ගෙදරම ඉඳලා එළියට බැස්සාම දැන් අවුතු විදියට පේනවා. ඊපස්සේ මං ගෙදින්ම ඇවිල්ලා පොඩ්ඩක් වත්ත වටේ රාමක් දැම්ම. උදේ මාහයෙන් වැස්සට දැන් වැහපු පාටක්වත් පේන්නේ නැහැ. පාතනිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ අමයි ඉරාවත් නැතත්කම් නැවගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා. මං අර උදේ තාපු කෙසෙල් ටික මෙයාලා තාමත් කනවා. අනේ මම වීඩියෝ කරන්න කියලා එතන කෝපයක් පෙරළුණා. සද්දෙට මෙයාලා හැමෝම බයවලා පියෑඹුවා කියන්නකෝ. පව්වනේ කන්නත් නෑ මේ මගේ වීඩියෝ එකකින්. ඊට පස්සේ රැට කන්න මට නූඩල්ස් එකක් හදන්න හිතුණා. මම නූඩල්ස් හදන්නේ මුලින්ම මේ රයිස් කුකර් එකේ වතුර එකක් තියෙන උණු වෙන්න. ඒකට මම දානවා කහයි ගම්මිරිසුයි ලුණු චුට්ටකුයි දාලා තමයි තියන්නේ. ඊට පස්සේ එළවලු ටික කපලා ගන්නවා. අද මං ඕක් බේකන්ුයි සොසේජස් ටිකකුත් දානවා පොඩ්ඩක් රසට ගන්න. මේවා හැමතිස්සෙම කන්න හොඳ නෑ. බේකන් ටික මම ෆ්‍රයි පෑන් එකට දාලා ඒකෙම තියෙන මේ ඔයිල් ටිකෙන් ඒක ෆ්‍රයි වෙන්න දෙනවා. ඊට පස්සේ සොසේජස් ටිකක් දාලා පොඩ්ඩක් ෆ්‍රයි වුණාට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් අරගෙන උඩින් ස්ප්‍රේ කරලා මික්ස් කරලා ගන්නවා. නැත්නම් මේකට ඔයිල් ගොඩාක් දාගෙන ෆ්‍රයි කරන්නේ නෑ මම. එහෙම වුණාම ඒන රසට මම කැමති නෑ. අනික එච්චර ඔයිල් කන්නත් හොඳ නෑනේ. ඉතින් එළවලු වලින් දාන්නේ කැරට් නුයි ලීක්ස්නුයි විතරයි. ඊළඟට බීදුරු දානවා සුදු දුරු දානවා. ඒ ටික විතර හරි ලේසි මේක හදාගන්න. නූඩල්ස් එක තැම්බුනහම එළවලු ටික මික්ස් කරා. ඊට පස්සේ ඉතින් කෑම එක රෙඩි. මෙතන නූඩල්ස් එක හදද්දී ඒක වතුරට දාලා වතුර එක නටනකොට නූඩල්ස් ටික අරගෙන වතුර එකට දාලා හරියටම විනාඩි 2ක් මං වහලා තම්බනවා. මේ පේන්නේ හරිස්චන්ද්‍ර නූඩල්ස් එක තමයි ගත්තේ. විනාඩි 2ක් වහලා තම්බලා ඉතුරු විනාඩි 2 පියන ඇරලා තම්බනවා. උඩරිම විනාඩි 4යි තැම්බෙන්න ඕනේ. හොඳටම ඇති. ඊට වඩා වෙලාවක් තම්බන්න එපා. එතකොට තමයි නූඩල්ස් එක මෙහෙම ඇලිලා අර කන්න බැරි විදිහට එන්නේ. මේ විදිහට තැම්බුවාම ආයි වතුරෙන් සෝදන්න ඕනේ නැහැ. හොඳට වෙන් වෙන්න තැම්බෙනවා. ඊළඟට මම ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒක රත් වෙගෙන එනකොට මම කපාගත්ත එළවලු ටික ඔක්කොම දාලා ෆ්‍රයි කරගන්නවා.
මට කියන්නම තිබුණානේ ලෝල් ටික ෆ්‍රයි කරලා ඒකටම බිත්තර දෙකකුත් මං කඩලා දාගන්නවා. එතකොට රස වැඩි තවත්. මේ විදියට හැදුවහම ආයෙම අපිට අමුතුවෙන් ආටිෆිෂල් ෆ්ලේවර්ස් ඇඩ් කරන්න ඕන වෙන්නේ නැහැ. ඇයි දන්නවද මේකෙන් හොඳ චිකන් ෆ්ලේවර් එකක් අපේ රාස ජාතියේ ෆ්ලේවර් එකක් එනවා ඔල්රෙඩි. මේකට චිකන් ස්ටොක් පවුඩර් වත් ඊළඟට සුප් කැටවත් එහෙම දාන්න ඕන වෙන්නේ නැහැ. අර සුප් කැට වලින් එන ටේස්ට් එකම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් වෙලා හැදුනහම එනවා. දැන් නූඩල්ස් ටිකත් හිමින් එකතු කරන ගමන් ලුණු බලන්න. ලුණු මදි වගේ නම් මේ වෙලාවේ ලුණු එකතු කරගන්න. මං අර එළවලු මික්ස්චර් එකටත් ලුණු ටිකක් දැම්මා. මේ ඔක්කොම ටික මික්ස් වෙලා එනකොට රස ගානට එනවා. මේ තියෙන මගේ නූඩල්ස් ටික ගාන. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කියන්න බලන්නකෝ ඔයාලත් මේ වීඩියෝ එකෙන් නූඩල්ස් එකක් හදන්න ඉන්ස්පයර් වුණාද කියලා. එහෙනම් මට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ආයෙම මේ වගේ ඩේලි බ්ලොග් එකකින් හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. good night. bye bye.